People's Pinnacle Awards ශ්‍රී ලංකාවෙදී 2024 වසරේ හොඳම ටැටු ඇකඩමියකට හිමි සම්මානය හිමි වෙන්නේ JK Tattoo Studio and Academy ආයතනය වෙත. මම මේ රැඳී සිටින්නේහි ඉතින් මාත් සමගින් රැඳී සිටින්නේහි අධිපති JSK රාමනායක මැතිතුමන් අයිබෝවන්. එතුමන් ටැටු කලාවේ පරිපූර්ණ ආටිස්ට් කෙනෙක් පමණක් නෙවෙයි. රූපලාවන්‍ය වෛද්‍යවේදයේ පිළිබඳ අති දක්ෂ ඉස්තරීෂියන් කෙනෙක්. ඉතින් JK Tattoo කියන්නේ 2013 වසරේ සිට වසර 12කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ටැටු ක්ෂේත්‍රයේ අති දැවැන්ත සන්නාම නාමයක් රඳවාගෙන සිටින ආයතනයක්. මම කැමති දැනගන්න මේ මොහොතේදී ඇයි ටැටු කලාවට ආදරය කරන ඔවුන් JK Tattoo ආයතනයම JK Tattoo ඇකඩමිකම තෝරා ගන්න ඕන කියලා. ඇත්තටම JK Tattoo ආයතනය JK Tattoo Academy ආයතනය ලොකු අරමුණක් ඇතුව ටැටූස් කලාවේ ටැටු කලාව ආගමක් කරගෙන ඒත් එක්කම මේක ඇවිල්ලා මාධ්‍යයක් විදියට රටට වෙන්න ඕනේ රජයක් විසින් සිදුවිය යුතු කාර්යයක් කරන්න ලොකු අරමුණක් ඇතුව බලාපොරොත්තුවක් ඇතුව තමයි මේ වැඩේ පටන් ගත්තේ. JK Tattoo ආයතනය කියන්නේ දැන් වසර ගණනාවක් ශ්‍රී ලාංකීය සංස්කෘතිය යුනික් ප්‍රොඩක්ට් එකක් විදිහට ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියන්න පුරෝගාමී වුණ ආයතනයක්. ඉතින් දැන් ලංකාව ගත්තාම එක එක කෝසස් තියෙනවා. ටැටු ඇකඩමිස් තියෙනවා, සතියේ කෝසස් තියෙනවා, මාස දෙකේ කෝසස් තියෙනවා. ඉතින් මෙතන JK Tattoo Academy මාස 4ක වගේ දීර්ඝ කාලීන කෝස් එකක් තියෙනවා. මම කැමතියි දැනගන්න ඇයි මේ වගේ දීර්ඝ කාලයක් අවශ්‍ය වෙන්නේ මේ ටැටු කලාව ඉගෙන? ඇත්තටම මේ ටැටු කලාව ප්‍රගුණ කරන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට ටැටු ඉගෙනගෙන මේ කලාව සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් කෙනෙකුට මෙතන මැෂින් එකක් අරගෙන මැෂින් එකෙන් මොකක් හරි ටැටු එකක් කරලා හරියන්නේ නැහැ කියන එක මම දැක්කා. ඉතින්දී අපිට මේ ටැටු කලාවට අවතීර්ණ වෙන්නෙම ගොඩක් ඒ කියන්නේ විශේෂකාර ඒ කියන්නේ විවිධ මනස විවිධ තැන්වලට යන තරුණ තරුණියෝ අලුත් දේවල් කරන්න විවිධ දේවල් වලට වෙනස් වෙනස් විදියට පෙළඹෙන තරුණ තරුණියෝ. ඉතින් එයාලගේ මනස හරියට හරි විදියට විනයක් ඇතුව පිළිවෙලකට කරන්න. අනිත් එක රටට අවශ්‍ය කරන ඒ වෘත්තීමය භාවය ටැටු ආටිස්ට් කෙනෙක්ගෙන් අරගෙන දෙන්න. අනිත් එක තමයි මේ කෝස් එක ඇතුළතදී අපි ලෝකෙට ටැටු ස්ටුඩියෝ එකට අපේ ඇකඩමියේ සිසුවෙක් අපි දෙනකොට අපිට වගකීමක් තියෙනවා. ඔහු තුල යම්කිසි විනයක් ටැටු එකට ගරු කිරීමක්. අනිත් එක අපි ගාවට එන ක්ලයන්ට් එයා ගාවට එන ක්ලයන්ට් පිළිගැනීමක් සහ විශ්වාසයෙන් කරගන්න. ඒ හින්දා අපි මේ ඇකඩමිය ඇතුළතදී හැම වෙලේම හරි පිළිවෙලට විනය ඉඳලා ටැටු එකක් කරන්න කලින් හැම සම්බන්ධව ක්ලයන්ට් කෙනෙක්ව කන්සල්ට් කරගන්න. එයා සුදුසුද මේ ටැටු එකක් කරගන්න කන්සල්ට් කර ගැනීම. එතනින් එහාට නවීන තාක්ෂණ ලෝකේ තියෙන අති විශිෂ්ට තාක්ෂණය මෙතෙන්ට ගෙනල්ලා පරණ තාක්ෂණය ඒකත් එක්ක මුසු කරලා අලුත් තාක්ෂණය මෙයාලට මේකට ගෙනල්ලා හොඳ ප්‍රැක්ටිස් එකකුත් එක්ක අපි ස්ටෙප් බයි ස්ටෙප් අපිට අතර මාස 4ක් මදි මේ සිසුන්ට මේක හරියටම දෙන්න. ඉතින් අපි මේ ඉස්සරහට එහෙම කෙටි කාලීනව කෝස් එකක් කරන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට අපි අලුත් හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.